සුබ දවසක් හැමෝටම සිලොන් හංග YouTube channel එකට අදත් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ හරිම ලේසියෙන් හරිම ඉක්මනට හදාගන්න පුළුවන් ඉන්දියන් ස්නැක් රෙසිපි එකක්. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ රෙසිපි එක හදාගන්නේ කියලා. මෙතන මම අරගෙන තියෙනවා මේ විදියට පොඩි කෑලි වලට කපාගත්ත ලොකු රට ලූණු ගෙඩි 3ක්. ඉතින් ඕගලන්ට කැමති ප්‍රමාණයක් ලූණු අරගන්න පුළුවන්. මෙතන මම මේ විදියට පොඩි කෑලි වලට කපාගත්ත කරපිංචා 5ක් විතර වගේ අරගෙන තියෙනවා. කැමති නම් කරපිංචා වෙනුවට කොත්තමල්ලි කොළ, ලූණු කොළ වගේ දේයක් උනත් එකතු කරගන්න පුළුවන්. මෙතන මම පොඩි කෑලි වලට කපාගත්ත අමුමිරිස් කරල් දෙකකුත් අරගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ සැර රස අනුව අඩු වැඩි කරලා අමුමිරිස් එකතු කරගන්න. මෙතන තියෙන්නේ කඩල පිටි. මුලින්ම කඩල පිටි මේස හැඳි 3ක් විතර වගේ එකතු කරගන්නවා. කඩල පිටි නැත්තම් ඒ වෙනුවට හාල් පිටි හරි එහෙමත් නැත්තම් පාන් පිටි වගේ දෙයක් උනත් එකතු කරගන්න පුළුවන්. මෙතන කෝන් ෆ්ලාර් අරගෙන තියෙනවා. මම මේකිනුත් මේස හැඳි 2ක් විතර වගේ මුලින්ම එකතු කරගන්නවා. ඉතින් මේ ටික මික්ස් කරාට පස්සේ හරි පදමට හදාගන්න පිටි මදි වුණොත් එහෙම ආයෙමත් පිටි ටික ටික එකතු කරගන්න ගමන් හරි පදමට මික්ස්චර් එක හදාගන්න ඕනේ. දැන් මම රස අනුව මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඕගොල්ලන්ගේ සැර රස අනුව මිරිස් කුඩු එකතු කරගන්න. මෙතන මම සුදු ලූණු පවුඩර් එක අරගෙන තියෙනවා. ඒකිනුත් ඒ හැන්දක් විතර වගේ එකතු කරගන්නවා. මෙතන බේකින් පවුඩර් තේ හැන්දකුත් අරගෙන තියෙනවා. ඒකත් එකතු කරගන්නවා. දැන් මම රස අනුව ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මම අද කූල් වතුරෙන් තමයි මික්ස්චර් එක අනාගන්නේ. කූල් වතුර වෙනුවට සෝඩා වතුර වලින් උනත් අපිට මේ මික්ස්චර් එක අනාගන්න පුළුවන්. මේ විදිහට කූල් වතුර හරි සෝඩා වතුර ටිකක් හරි පාවිච්චි කරලා මික්ස්චර් එක අනාගත්තාම ක්‍රිස්පි ගතිය වැඩි වෙනවා. ඉතින් මේ දෙකම නැත්තම් ඇල් වතුරෙන් උනත් අපිට මේක අනාගන්න පුළුවන්. වතුර ටික ටික එකතු කරගන්න ගමන් තමයි මික්ස්චර් එක හදාගන්න ඕනේ. ඉතින් මේ විදිහට හැන්දක් පාවිච්චි කරලා හරි එහෙමත් නැත්නම් අතින් හරි මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔයගලන්ට පහසු විදිහකට මේක හොඳට මික්ස් කරගන්න. ලූණු ටික හොඳට පිටි වලින් කෝට් වෙන විදිහට තමයි මික්ස්චර් එක හදාගන්න ඕනේ. මම ආයෙමත් කඩල පිටි ටිකකුයි කෝන් ෆ්ලාර් ටිකකුයි එකතු කරගන්නවා. දැන් මම මේ ටික ආයෙමත් හොඳට මික්ස් කරගන්නවා. ඉතින් මේ විදියට මේ පදමට මේ මික්ස්චර් එක හදාගත්තාම තෙල් එකට දැම්මහම ලූණු ටික විසිරිලා යන්නේ නැතුව එක ගුලියට සෙට් වෙලා හිටිනවා. වතුරයි පිටි ටික ටික එකතු කරගන්න ගමන් මේ පදමට තමයි අපිට මික්ස්චර් එක හදාගන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී බලන්න ඕගොල්ලන්ගේ රස අනුව ලුණු මිරිස් රස එහෙම ඇතිද කියලා. මදි නම් බලලා මේ වෙලාවේදී එකතු කරගන්න. මික්ස්චර් එක මේ විදිහට හදාගත්තට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා බැද ගන්න ඕන කරන තරමට පොල් තෙල් එකතු කරගන්නවා. ඉතින් ගින්දර ගොඩාක්ම අඩුවෙන් තියාගෙන තමයි තෙල් ටික රත් කරගන්න තියෙන්නේ. තෙල් එක අඩු ගින්දරේ හොඳට රත් වුණාට පස්සේ මේ මික්ස්චර් එකෙන් ටිකක් මේ විදිහට අරගෙන තෙල් එකට එකතු කරගන්නවා. ඉතින් බලන්න මේ ලූණු මික්ස්චර් එක හරි පදමට හදාගත්තාම තෙල් එකට දැම්මහම විසිරිලා යන්නේ නැතුව එක ගුලියකට වගේ සෙට් වෙලා හිටිනවා. මේ ටික ගොඩක්ම අඩු ගින්දරේ තියාගෙන තමයි බැද ගන්න තියෙන්නේ. ගින්දර වැඩි වුණොත් එහෙම වටේ ටික විතරක් අර වෙලා මැද ටික අමු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගින්දර මට්ටම ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ගින්දර අඩුවෙන් තියාගෙන බැදගත්තාම තමයි අපිට මේ ටික ක්‍රිස්පි ගතියට හදාගන්න පුළුවන් වෙන්නේ. එක පැත්තක් මේ විදිහට බැදුනට පස්සේ මම අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් golden brown කලර් එකක් එනකම් බැද ගන්නවා. දැන් මේ ටික දෙපැත්තම හොඳට golden brown කලර් එකකට බැදිලා තියෙන්නේ. දැන් මම මේ ටික ලිපෙන් අයින් කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපිට ඔක්කොම ටික බැද ගන්න තියෙන්නේ. ඇත්තටම අපිට ගෙදර නිතරම තියෙන දේවල් වලින් තේ බොන වෙලාවකට රෑ කෑමකට වුණත් හරීම ලේසියෙන් හදාගන්න පුළුවන්. හරීම රස රෙසිපි එකක් තමයි මේ රෙසිපි එක. ඉතින් ඕගොල්ලොත් මේ විදිහට හදලා බලන්න කොහොමද කියලා රස. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් සිලොන් හංග YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා.
එතකොට ඕගොල්ලන්ට පුළුවන් අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එක බලන්න. එහෙනම් ඉතින් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.